සාමාන්‍යයෙන් රටේ පුරවැසියෙක් විදියට මට මේම දෙයක් අහන්න හිතෙනවා හිටපු නායකයන්ගෙන් සහ රාජ්‍ය නායකයන්ගෙන් සහ පාලකයන්ගෙන්. ඒ වගේම මේ ප්‍රශ්නේ මම හිතන්නේ මට වගේම සමහර විට තවත් කියන්නේ අපේ රටේ පොදු මතයක් සහ පැත්තකින් කෙනෙක් හිතන්න පුළුවන් මේ දේවල් වලට මොනවද උනේ කියලා. ඉතින් ඒ වෙන මොනවත් නෙමෙයි ඔයාලම හිතන්නකෝ දැන් අපි සාමාන්‍යයෙන් මේ විදියට කල්පනා කරුවොත් දැන් අවුරුදු 40ක් තිස්සේ මට මගේ මතකයේ තියෙනවා අපි රූපවාහිනිය නරඹද්දී ප්‍රවෘත්ති බලද්දී අපේ දෙමව්පියෝ අපේ මාමලා නැන්දලා ඉතින් ප්‍රවෘත්ති හැමදාම අවසර අහනවා මේ ඉන්ටර්නෙට් එන්න කලින් ඉඳලා අපිට තිබ්බේ ඉතින් channel 2 3 ඉස්සර අපි පුංචි කාලේ. හැබැයි ඒ කාලේ තිබ්බ channel වලින් ඊටම් ප්‍රවෘත්ති විකාශය වෙද්දී අපි දකිනවා රේගුව විසින් අත්පත් කරගන්න රත්තරන් තියෙනවා. අනවසරෙන් ගෙන රත්තරන් අල්ලනවා. එමන් නැත්නම් විදේශ මුදල්ත් මේ අත්අඩංගුවට ගන්නවා, රාජ්‍ය සන්තක කරනවා. ඒ වගේම මිල කරන්න බැරි මැණික් රාජ්‍ය සන්තක කරනවා. කියන්නේ දියමන්ති ඒ වගේම කිලෝ ගාණක් රත්තරන් මේ එකී මෙකී නොකී ඔය කියන වටිනා කියන දේවල් රටින් ගෙනියද්දි සහ රටින් ඇතුළට එද්දි මේවා සියල්ලම රාජ්‍ය සන්තක කරනවා. මේ රත්තරන්, දියමන්ති, මුතුමැණික්, ඒ වගේම තමයි ඩොලර්, ඔය වගේම යූරෝ මේ හැමදේම අත්අඩංගුවට ගන්නවා. දැන් මේ ආපු අවුරුදු ගානත් එක්ක අපි අවුරුදු 40ක් හිතමුකෝ. මට හිතෙනවා මේ අවුරුදු 40ට අඩුම තරමේ රත්තරන් නිකන් හදලා බැලුවත් ටොන් භාගයක්වත් තියෙන්න ඕනේ. අපි තුමු රත්තරන් කිලෝ 500ක් කියලා. එතකොට ඩොලර් අඩුම තරමේ ඩොලර් මිලියන නෙමෙයි ඩොලර් ට්‍රිලියනයක් විතර අපි ඩොලර් බිලියනයක් විතර තියනවා කියලා තියෙන්න බෑ. ඒ වගේම අනිකුත් මුතු මැණික් දියමන්ති හිතා ගන්න බැරි මිල අධික දේවල්. ඉතින් මේවල එකතුව ගත්තම මම දකින විදියට මම මේ මාධ්‍යවල අපි පොඩි පුංචි කාලේ ඉඳලා දැකලා තියෙනවා මේ රේගෝ විසින් අත්අඩංගුවට ගන්නවා. ඉතින් වෙනත් රටවල් නම් මේවා වෙන්දේසි දානවා අවුරුද්ද අවසානයේදී සල්ලි තියන අයට රට ඇතුළත මේවා ගන්න පුළුවන් පෙළක් දේවල් තියෙනවා රාජ්‍ය සන්තක කරන දේවල් මිනිසුන්ට රන් සහ වෙනත් දේවල් මේ කියන්නේ ප්‍රසිද්ධියේ දැනුම් දෙන මාධ්‍ය ඔස්සේ විවිධ රටවල මොකද අපි මේ රටවල ආවට පස්සේ තමයි ඒවා දකින්නේ එයාපෝට් වලින් සහ නැව් වලින් වරායෙන් එන දේවල් අපි ඒවත් හිතමුකෝ දැන් එයාපෝට් එකෙන් එන ටිකනේ මම කිව්වේ ඒකට වරායෙන් එන දේවල් කොච්චර වටින දේවල් හොයාගන්න නැද්ද ඉතින් එහෙම බලපුවාම මේ මට හිතා ගන්න බැරි කියන්නේ අපි මට විතරක් නෙමෙයි ඔයාලට හිතා ගන්න බැරුව ඇති ඒ රත්තරන් සහ ඒ ඩොලර් බිලියන ට්‍රිලියන ගාණක් මේ රටට අවුරුදු 40ක් තිස්සේ එන්න ඇති ඒවා රාජ්‍ය සන්තක කිරුවා රජය සතු කරගත්තා. ඉතින් ඒ සතු කරගත්ත දේවල් වලට මොකද උනේ? ඒවට මොකද උනේ? එතකොට අපි බංකොලොත් වෙන්න ඕන රටක්ද රාජ්‍යයක්ද? ඉතින් වෙනත් රටවල් මේවා වෙන්දේසි දානවා වසර අවසානයේදී. හැබැයි අපි ඒව දැකලා නැහැ. රන් රිදී මුතු මැණික් මේ වෙන්දේසි දානවා වසර අවසානයේදී මෙන්න රේගුව විසින් බාරට ගත දේවල් මෙන්න අපි වෙන්දේසි දානවා මේ රත්තරන් මේ මල් එහෙම නැත්නම් මේ රත්තරන් කිලෝ ගාන අපි වෙන්දේසි දානවා ගන්න මේ කෙනෙක්ට ගන්න පුළුවන් මේවා මේ ගන්න. එහෙම නැත්නම් මේ විවිධ වූ දේවල් කියන්නේ අති දුර්ලභ දේවල් වෙන්දේසි කරනවා මේ රජයක් විසින්. මොකද ඊට තවත් දල ආදායමක් රජයට එක්කව කරගන්න පුළුවන් නිසා. ඉතින් දෙයියනේ මේ අද්දෙක උස්සලා මේ නොපෙනෙන දෙයියන්ටම තමයි එක්ක කියන්න වෙන්නේ. දෙවියනේ මේවා කාට කියලා කියන්නද? ඉතින් මේ කතා කරන මාධ්‍ය නිලධාරීන් මාධ්‍ය ආයතන අද එදා මාධ්‍ය ආයතන දෙකක් තුනක් වුණාට අපි පුංචි කාලේ දැන් මේ වෙනකොට මාධ්‍ය ආයතන දෙයියනේ කීයක් කියලා කියන්නද? ඉතින් රජයේ සහ පෞද්ගලිකට අමතරව දැන් YouTube නාලිකාවල් ඔස්සේ තියෙන මේ නාලිකාවල් බලපුවම කොච්චර දේවල් තියෙනවද? කවුද දෙයියනේ මේවට වග කියන්නේ මේවා ගැන කතා කරන්නේ කවුද මේ දේවල් වලට ඇත්තට මොනවද උනේ ඔය රටේ අපේ රටේ අපි පිටිච්ච රටේ ස්වභාවික සම්පත් හැරුණුකොට අපිට තවත් දායාද ලැබිලා තියෙන ගොඩක් දේවල් ලැබිලා තියෙනවා අපි දුක් විඳින්න ඕන જાතියක්ද ඇත්තටම මේවට වැඩිකාරයෝ කවුද මේවට මොනවද උනේ අපි කාගෙන්ද මේවා අහන්නේ කවුද අපිට මේවට උත්තර දෙන්නේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඉදිරි පරපුරව වෙනුවෙන් ලස්සන ශක්තිමත් රටක් නිර්මාණය කරන්න තිබ්බ රට ශක්තිමත් ඉක්මනින්ම ආසියාවේ ශක්තිමත් කරන්න තිබ්බ රට දුප්පත්ම රට කරපු මේ වැරදි කරපු නායකයන්ට වංචාවල් කරපු මිනිස්සුන්ට කවුරු දඬුවම් දුන්නටත් මම නම් ඉල්ලනවා සබාදාමෙන් දඬුවම් ලැබිය යුතුයි එච්චරයි